ලෝකේ කවදාවත් නැති තරම් අනාරක්ෂිතයි. අපි හැමෝම ජීවත් වෙන්නේ පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන ගිනිකන්දක් උඩ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? වසර දහස් ගණනක මිනිස් ඉතිහාසයේ එක නිමේෂයකින් එක බොත්තමක් කැබීමෙන් තමන අලුදුහිලි බවට පත් වෙන්න පුළුවන්. අද අභිරහස් අඩවියෙන් අපි කතා කරන්න යන්නේ හිතා ගන්නත් බැරි තරම් භයානක මාතෘකාවක් ගැන. එක පැත්තකින් ඇමරිකාව සහ ඉරානය අතර ඇවිරෙන යුද්ධ ගින්න. අනිත් පැත්තෙන් රුසියාව ලෝකෙට එල්ලගන්න න්‍යෂ්ටික තර්ජන. මේ ඔක්කොම වැද්ද අපි අමතක කරපු හැබැයි කවදාවත් අමතක නොකළ යුතු ඉතිහාසයක් තමයි හිරෝෂිමා සහ නාගසාකි කියන්නේ. ඇත්තරම තුන්වෙනි ලෝක යුද්ධේ පටන් ආරම්භ. ඊළඟ න්‍යෂ්ටික බෝම්බය වැටෙන්නේ කාගේ හිස මතටද? මේක තමයි අද කතාව. ඇමරිකාව සහ ඉරානය මැද පෙරදිග ගිනි පුපුර. ලෝක යුද්ධ පටන් ගන්න ලොකුම ලොකු හේතුවක් ඕනේ නැහැ. ඉතිහාසයේ දිහා බලපුවම පොඩි සිද්ධියක් ඇති මුළු ලෝකෙම ගිනි තියන්නේ. අන්න ඒ වගේ අදරෙද්දි ලෝකයේ තියෙන භයානකම හොට් ස්පොට් එකක් තමයි මැද පෙරදිග. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම. මේ දෙගොල්ලෝ අතර පසුගිය කාලේ පුරාවටම තිබුණ සීතල යුද්ධයක්. ඒ කියන්නේ කෙලින්ම ගහගන්නේ නැතුව වෙන වෙනම කණ්ඩායම් හරහා ගහගන්න එක. ඒත් දැන් තත්ත්වය ගොඩක් වෙනස්. ඉරානය කියන්නේ නිකම් හටක් නෙවෙයි. ඔවුන් සතුන් මැද පෙරදිග බලවත්ම මිසයිල පද්ධතිය තියෙනවා. ඇමරිකාව දිගින් දිගට සම්බාධක පනවද්දී ඉරානය පාවිච්චි කරන්න පුළුවන් භයානක අතුරුම්පුව තමයි හෝමෝස් සමුද්‍ර සංධිය. මේක තමයි ලෝකයේ තෙල් ප්‍රවාහනයේ හදවත. ඉරානය තීරණය කළොත් මේක වහලා දාගන්න දවස් කීපයක් ඇතුළත ලෝක ආර්ථිකයම කඩා වැටෙනවා. තෙල් නැතුව ලෝකෙම අඩපණ යනවා. මේ විදිහට ඉරානය තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉතාම රහසිගතව දියුණු කරමින් ඉන්නවා කියලා ඇමරිකානු බුද්ධ්‍යංශ සැක කරනවා. ඉතින් හිතන්න ඊශ්‍රායලය හරි ඇමරිකාව හරි ඉරානයට ප්‍රහාරයක් එල්ල කරොත් ඉරානය නිකන් ඉන්නේ නැහැ. ඒක කෙලින්ම තුන්වෙනි ලෝක යුද්ධයේ ආරම්භයක් වෙන්න පුළුවන්. රුසියාව සහ මාර්ක සාතන්. හැබැයි මැද පෙරදිගටත් වඩා ලොකු වනතුරක් යුරෝපයේ දෙසින් එනවා. ඒක තමයි රුසියාව. යුක්‍රේන යුද්ධයත් එක්ක රුසියාව සහ බටහිර රටවල් ඒ කියන්නේ නේටෝ සංවිධානයේ ලොකු ගැටණයක. රුසියානු ජනපති පුටින් කිහිපවතාවක්ම අනතුරුගෙන් ගෙව්වා රුසියාවට තර්ජනයක් වුණු න්‍යෂ්ටිකවි පාවිච්චි කරන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා. මේක නිකන් තර්ජනයක් නෙමෙයි. මොකද රුසියාව ළඟ තියෙන ලෝකේ කාටවත් නවත්තන්න බැරි අවියක්. ඒ තමයි RS-28 සාමාඩ්. එහෙම නැත්නම් බටහිර රටවල් හඳුන්වන විදියට සාතන් 2. මේක සාමාන්‍ය මිසයිලයක් නෙවෙයි. එක මිසයිලයකට පුළුවන් ප්‍රංශය වගේ රට සම්පූර්ණයෙන්ම ලෝක සිතීමෙන් මකර දාන්න. මේකේ වේගය කොච්චරක්ද කියනවා නම් රුසියාවෙන් ඉඳන් එංගලන්තයට එන්න විනාඩි කිහිපයයි. ඇමරිකාවේ ආරක්ෂක පද්ධතිය වලටත් මේක නවත්තන්න බැරි කියලා තමයි කියන්නේ. අද තාක්ෂණයේ දියුණුවයි. හැබැයි මේ දියුණුව පාවිච්චි වෙන්නේ විනාශයකට. ඒක වැරදි තීරණයක්. එක වැරදි සිග්නල්යක් යති රුසියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික හුරමාරුවක් වෙන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? හිරෝෂිමා සහ නාගසාකි වල අඳුරු මතක. න්‍යෂ්ටික යුද්ධයක් ගැන අපි ෆිල්ම් වල දැක්කට ඒකේ ඇත්තම භයානකකම දන්න එකම රට ජපානය විතරයි. 1945 අගෝස්තු මාසේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න. ලිටල් බෝයි කියන බෝම්බේ හිරෝෂිමාවට වැටුණු වෙලාවේ පොළවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 4000කට වඩා වැඩි. හිතන්න මිනිස්සු ඇසිපිය ගාන සැනින් වාෂ්ප වෙලා ගියා. ඉතුරුනේ තාප්පවල වැඳුණු ඔවුන්ගේ සෙවණැලි විතරයි. බෝම්බෙන් බේරුණු අය ඊට පස්සේ මූණ දෙන්නන ඊටත් වඩා දරුණු ඉරණමකට. අහසින් කළු ඇස්සක් වැටෙන්න පටන් ගත්තා. තිබාට ඒ වතුර වීපු මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ ඉඳන් සියලුම ඉන්ද්‍රියම් දිය වෙන්න පටන් ගත්තා. විකිරණ විෂවීම නිසා අවුරුදු ගණනාවක් යන නිපදුණු දරුවන් විකෘති වුණා. නමුත් එදා හිරෝෂිමාවට ආපු බෝම්බය වගේ 100 ගුණයක බලයක් අද නවීන න්‍යෂ්ටික මිසයිල් වල තියෙනවා. එදා නගර දෙකක් විනාශ වුණා නම් අද එක න්‍යෂ්ටික යුද්ධයක මුළු පෘථිවියම ශිලා යුගයට යන්න පුළුවන්. න්‍යෂ්ටික ශීත කාලයක් ඇති වෙලා ඉරෙලිය වැටෙන්නේ නැතුව ගස්වල සත්තු ඔක්කොම මැරලා යන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නය මේකයි. අපි පාඩම් ඉගෙන ගත්තේ නැද්ද? ඇමරිකාව, රුසියාව, ඉරානය, චීනය මේ හැමෝම Tamanගේ බලය පෙන්වන්න තරඟ කරනවා. අන්තිමේර නවතින්නේ කොතනින්ද? ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් කිව්වා තුන්වන ලෝක යුද්ධේ මොන වගේ ආයුධ වලින් කෙරේද කියලා මම දන්නේ නැහැ. හැබැයි හතරවන ලෝක යුද්ධේ කෙරෙන්නේ ගල් සහ පොළු මුගුරු වලින් කියලා. ඒ කියන්නේ තුන්වන ලෝක යුද්ධෙන් පස්සේ දියුණු මිනිස් ශිෂ්ටාචාරයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි. මේ වෙද්දි තියෙන යුද්ධ අවදානම් ගැන වාට මොකද හිතෙන්නේ? ඇත්තටම ළඟදීම ලෝක යුද්ධය පටන් ගනී. එහෙම නැත්කම්ම දේශපාලන නාට්‍යයක් විතරද?
ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ලෝකයේ තවත් මෙවැනි අභිරහස් සහ සැඟවුණු කතා දැනගන්න අභිරහස් අඩවිය සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. තවත් වීඩියෝ එකකින් හමු. සුබ දවසක්.